හරි ඔන්න අද දිනේ දෙසැම්බර් මාසේ 29 වෙනිදා වෙලාව උදේ 11:09යි. CED GPA chart එකේ ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව අරගෙන තියෙන ට්‍රේඩ් එන්ට්‍රි එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති 1 hour chart එකේ 6.6 low තියෙනවා. ඊට පස්සේ මෙහෙම internal structures හදලා ගිහිල්ලා දැන් ඔන්න මාකට් එකේ pull back එකක් එන ගමන් තියෙන්නේ. හරිද? එතකොට මේ pull back එක දැක්කහම අපිට පැහැදිලිව පේනවා අපිට මෙන්න මෙතන දැන් මෙතෙන්ට ෆිබ් එක දාලා මෙතනින් ෆිබොනාචි ලෙවල් එකක් මාක් කරගෙන එන්ට්‍රි එකක් ගන්න පුළුවන් සහ මෙන්න මේ ෆිබොනාචි සෝන් එකට ටාගට් තියා ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට ෆිබ් එක දැම්මා ටාගට් තියෙන ෆිබොනාචි ලෙවල් එක මාක් කරගත්තා. මෙතන ඉඳන් මෙතෙන්ට ෆිබොනාචි ලෙවල් එක දැම්මා එන්ට්‍රි ගන්න ෆිබොනාචි ලෙවල් එක මාක් කරගත්තා. ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගත්තා. මෙන්න මේ විදිහට තමයි අපි මේ ට්‍රේඩ් එක අරගෙන තියෙන්නේ. බලන්න මේකේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එක 1.2.4.3ක් තියෙනවා. අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හරි ඔන්න අද දිනය දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙලාව පස්වරු 12:46යි. අපි ගත්ත ට්‍රේඩ් එක මේ වෙද්දි ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ වගේම බලන්න අපි මාක් කරලා තියෙන ෆිබොනාචි සෝන් එකම තව නැවත මාකට් එක මෙතනින් රිවර්ස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවද අපි ෆිබොනාචි රිවර්ස් කොච්චර හොඳට මාකට් එකේ වැඩ කරනවද කියලා. අපි ඇනලයිස් කොච්චර හොඳට මාකට් එකේ වැඩ කරනවද කියලා. ඉතින් අපි ඔයාලට ඔෆර් එකක් දුන්නා දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකට. ඉතින් මේ ඔෆර් එක තියෙන්නේ අද දවසේ විතරයි. ඒ කියන්නේ දෙසැම්බර් 31 විතරයි මේ ඔෆර් එක තියෙන්නේ. ඉතින් කැමති කෙනෙක්ට මේ දේවල් හරියටම ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔන්න අපි ඔෆර් එකක් දීලා තියෙනවා. ඒක බයි කරලා ඔයාලට මේ දේවල් හරියටම ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ වටිනාකම තේරුම් ගැනීම නොගැනීම හැමදාම කියනා වගේ ඔයාලටම බාරයි.